මේක සෑහෙන ලොකුම ගෙඩියක් කඩාගෙන ඉන්න ඕනේ. එබිත් කන්නේ කහන නෝඩ ඉන්නේ. එක පාට හරියෙන් දමලා දෙන්න බෑ. එතකොට කික්ක කියලා විලා යයි. අපි හේත් කික්ක බැලුවා. කනකොට යම් පිටාවට වගේ නෝඩක් නේද? ඔව්. අක්කගේ අක්කට තියෙනවා. හරි ට්‍රෝලින්ක. ඔව්. ඊළඟට යත් එක නෝණයක්වත් කියලා සුදුවක්වත් කියලා. මම හිතන්නේ පවුල ඔක්කොම තියනවා කියලා. ඒකේ කනකොට. ඒක විතර නෙමෙයි අර කාලේ ඉවරනම මටත් ඒ කරන්න ඕනේ. ඉතරයි දැන්නේ. දවල් කාලේ ඉවරලා රොලෙත් එකක් ගහලා මේ ළමයි තද්ද නැතු ඉන්නවනේ මට අර කාලා ඉවරට කරන්න ඕනේ. දෙපාර්ට තුන් පාර මොකක්ද කියන්නේ? අයිත්තු කියන්නේ. අයිත්තු. අර මේ සුදු කරේ කාමරිකතර වැහි කෑගන්න රැට. එනහයෙන් කෑගන්න. දැන් ඉන්නවද දැන්? අතන මන් බට්ලාල එතකොට ලේන්නොයි කුරුලොයි පීරිලා. කුකුලොත් එනනේ පරං දැන් ඒක ආගෙන හදන්න ඕන. කොල්ලා කිව්වා එපා මම ඌව හදන්න දොරක. පිටිපස්සේ හදන්න අතන තිබ්බ. හොඳ නෑ කියලා. ආ ලොකුමද? දුවට පුතා. ඉතින් අරලාල ගැලෙවෝ කියන්නේ පිටිපස්සේ හොඳයි. පිටිපස්සේ අර බලලු එක බෑනේ. ඈ බලලු අනේ ඇවිල්ලා ලෑල්ලට පැනලා අල්ලගෙන. එතකොට ආයේ ශ්‍රීලං. මම දැන් පුදිතරේ පන්. ශ්‍රීලං වෙනවා ඇවිල්ලා ලෑල්ලට ඇවිල්ලා අර අවුරුදු දෙකට කන්න. අපේ තියෙනවා. අපේ නම් රිලව් වඳුර නම් ඉන්නේ. රිලව් ගෙනල්ලා දාලා ගොඩේකට. දැන් අර හත්මතාරිය රබර් කැවේ තියෙන. ඒ හරිය මොනරක් ඉන්නවා. මොනරු කියන්නේ කැබඩද කොහෙද? දෙන්නෙක් විතර මම දැක්කා. ඒත් ගෙනල්ලා දාලා ඉන්නේ. ඔව්. මෙහෙත් හිටියේ දැන් මෙහෙත් ඉනවා මේක දිගට ඔහි වෙලාවකට කකා යනවා. ඔව්. පීයයි දින විදිනවනේ නේ. ඈ කැඩපොලේ නෑ දාන්න. මොනවද කරන්නේ. ඒ යර දඬුල යන්න උන්ට. ඔව් අයි දවසක් එකෙකුට විතරයි ඒක වැටුණානේ. ඉතින් ඉඳන් ආයි විදින ඒ උනාට ඒක උන්ට පණ ආවා. ඕම් හරි කෙක්ක. නේ හා. හිමිතර කන්න රහ. ඔයා කුත්තියටකින් එනකොට පිහියාගෙන අර කුඩු මට බෑ ආන් අර ගස් ටික කපලා ආරි අමුන්නන්න එපේ. ඔක්කොම ගලවන්න. අර හරියනම් මේ ළඟ ඒ හැටි හොඳට ගස් ලොකුවට තිබ්බ ඔක්කොම යට වෙලා. පාස් ආවිල්ලා යට වෙලා ආයි කැලි. ඒකට අයෙත් ඒකිට වඩා හිටිනාර. ඔව් ඔව්. මැද්දෙන් වග ගෙනගෙන උඩට ගෙන්න පුළුවන්. ඉවුර එන්න තියෙන වැඩක් කරන්න බෑ. ආයි මොනවද ඌව ඉන්න තියෙන්න කරන්න බෑ. ඌවට කල්ලි කියන්නේ. මම අන්දගල් දෙනවා. අර පාරවල් වල කම්බි ඒ දැල් ගහලා තියෙන්නේ නෑ. ඒ ඉතින් මේ ප්‍රධාන පාරවල්නේ කොච්චර වාහන ගොඩ යනවද? මෙහෙ මොනවද මේ? පුවක්කුත් ඇටිලා නැති ඇති නේද? නම් පුවක් තිබ්බත් පුවක් අනේ මං ඒක එකතු කරනවා. මම පුවක් ගිර 1000ක් පුළුවන් වුණා හොයාගන්න. දැන් මොක කවුරු හරි ආපුවම කඩවන්නම්කෝ. පුවක් 1000ක් කොහෙන්ද? 1000ක් මේක ගෑගන්නේ නැති. නැද්ද? මාළිකේ 5000ක් හොයාගන්න කියලා. ඒකත් කියලා දෙන්නම. පුවත් ටික ඔක්කොම කඩා අපිට කෑන්නේ ගියා මට තත්ත පහක් නෑ. එච්චර නැද්ද? 500 ගන්න බැලුව 1500ක් කීයද 60යිද? 75යි. 7500යි. ඕක කරුංග කරගන්න ඕන කරුංග ගණන් උවිත ඕන. කොච්චර කාලෙකේ වේලෙන්ද? වේලෙන්ද ඉතින් ওই මාසින් දෙකෙන් මෙව්ව කරුංග ගණන් යන්නේ අගෝස්තු වලට. දැන් 2000ට ගියා. එක ගෙඩියක් නෙමෙයි කිලෝ එකනේ. ඉතින් කිලෝ එකට ඒ තරම් ගොඩක් අල්ලන්නේ හොඳට වේලි චම්බාරනේ. ගෙඩි විදි 500ක් විතර. ඉතින් බේලුන හම්බර වේ බේලුන හම්බර අඩු වෙනවා. ලෙලි අරින්න ඕන. එතකොට බාර. වෙලිතරක් දෙන්නේ. ගෙහෙතර කන්නත් ටවුන් එකේ තියෙනවනේ මම දැක්ක රබරුයි මොනවද ඔට්ට පාළුයි ඔය පුවක් බුලත් ගන්න තැන. ඒකෙත් ගණන් ගහනවා. ඉතුරු අමු පුවක් එලි ගහලා දෙන්න බැරිද? අමු පුවල් එලි ගහලා වැකයි. කරුංක ඉතින් හපන්න බෑනේ කියලා මං ගල් වගේම. මොකටද ගන්නෙ ඒක? ඒව ඔය අරන් යනනේ දැන් මේ සැරේ පුවක් බැහැකට ගෙන්නවලු ඉන්දියාවේ එහෙම තියෙන පුවක් ඕන තරම්. බුලත් හැම මෙහි වගේ බුලත් ගන්නකොම නෑ. සැර නෑ. මෙහෙ තිබ්බනේ අර නාගවලි බුලත්. ඒව තමයි අර තියෙන්නේ. ආන් අතන මල් ගහත්තේ නාගේ කි දැක්කද මල් ගොඩ පිපිලා.
මොකක්ද දාස්පතිද? දාස්පතිය නෑ අර ලොකු මල් ගහ කර පල්ලි. බලු නංගුද? බලු නැංගුට නෙමෙයි ඉඹ බලන්න දිහා වෙයි බලන්නේ. අර අඹ ගහ පැත්ත බලපන්. අඹ ගහ පේනවා. ඉතින් ඕන් මේ කරාබු ගහ මෙන්දින් බලන්න. ඔව්. අර කූරුම. ඒ වගේ නම් මොකද්ද? මන් දන්නේ. නමක් ගමක් දන්නේ මල් පිටවගෙන. අර පුවක් වගේ පුවක් තෑන්නේ දිනන්නේ කියලා. ඔව් කඩන් ඩොල්. එතන හරි පුවක් 100ක් 200ක්. දෙකම පොඩි ගහේ පුවක්. පොඩිව ගන්නද? ගන්න වැඩක් නෑනේ පොඩිවා. මගේ ඊළඟ ටාගට් එක පුවක් 1000ක් එකතු කරගන්නවා. පිට පන්බ කල්ලි දීලා ගන්න. මං එකතු කරගත්තොත් මං ඒක ගන්න අහුල. ඔයාට මම වාක්‍ය ඇවිදලා හරි හොයාගන්න. තියෙන වාක්‍ය ඇවිදලා හොයන්න. මේ උඩු ගස්වල නම් ඇති බිම. ওই කැලේනේ මට යන්න බෑ නැත්තම් මං යනවා. පීයක් යන්නේ යන්න ඕන. ඊයේ ඔයාගේ ලොකු මාමා මට කියනවා මං කිව්වා ගොඩක් වෙලා ඉන්න බෑ කේල්ල ගෙදර. ඔය එකක් මොකක් හරි අර කීරියල ගස් ටික කපා ගන්න ඉතින්. උඹගේ ලොකු මාමා කියන මට මේ හොඳ කැපෙන පිළියක්. එහෙමද කියන්නේ? එහෙමද කියන්නේ ඔතන මාමා? මං කිව්වා කේල්ල ගෙදර පිටවල ආවේ ඉපරගෙන. ගෙදර දාලා ආවේ මොකටද? ඒකෙන් තිබ්බේ. ඒකනේ ඇයි දාලා ගියේ මාමා? ඈ? ඇයි එකම් ගියේ නැත්තේ? කවුද? ආ. උතකොට ඉතින් එන්න වෙලා යනවනේ. ඔව්. කොට්ටක් ගියේ කෙතන දාපන්. ඌව හොදලා මම ඔය මේ තියෙන්නේ අර මල් ජාතිය. නමක් ගමක් දන්නේ මල් ජාතියක් හැබැයි. මං ගෙදර ඉද්දි බත් කාලා දැන් අර ජොලියට වගේ මේ ගුරුසවල වල දැන් පුරුදු වෙලා ඈ. දැන් කොහරි මේ කාලි වලට නිකන් ඉද්දි ඔටෝ මේ යවන තියෙනවා තියෙන්නේ. දැන් මං කේක් එකක් අරගෙන පොලොස් ඉඩකට යන්නේ. මේව අරගෙන යන්න බෑනේ හින්දා මං ගිරියම බැඳපු කේක් එකක් අරගෙන යනවා. උඩහ වත්තේ තමයි තියෙන්නේ. මෙතන අර ටැංකිය තියෙන ටැංකිය ගාවින් උහම උඩ වලට නැගගෙන යන්න ඕන. අර පේන්නේ අර කොස් ගහක්. මෙතන මේ පොල් ගස් දෙක මැද්දෙන් තියෙන ගහක්. ඒක තමයි කොස් ගහ. ඒක තිබ්බ මේ ඊයේ මංගේ මල්ලත් එක්ක වත්තට ගියා කියලා. මට ඒක වීඩියෝ කරන්න බැරි වුණානේ. ඒක තියෙන පොලොස් කැට ටිකක් ලීයක් තිබ්බේ ඊයේදී කඩන්න. නැත්තම් කඩාගෙන තිබ්බා. දැන් මේකෙන් මං පොලොස් කැටි කඩන්න යන්නේ. ඔයාලට පෙන්නන්න දෙයක් නැහැ. ඉතින් මගේ වැඩ කෑලි කඩාගෙන ඇවිල්ලා පොලොස් කැටිය පෙන්නන්නම්කෝ.